ජොයලද අවුරුදු 15යි ජොයල කොහෙද 7 day පාඩ සිරිසි දවස් 7ම නම් ඉස්කෝලේ යන්න බෑ සෙන්සුරාදීද අපිට නම් නිවාඩු ඇත්තමයි කියන්නේ මේ මන්නම් කියන්නේ ඕක නම් බදින්නම් වෙන්නේ නැහැ නංගි සිරාවට යාසයි මේ මම යනවා මම ලයිව් එක එන් කරනවා මචං මට මේවා දරා ගන්න බෑ බොයිස් එරම් මම යනවා මචං හිත රිදිලා තියෙන්නේ වා හිත රිදි හෙලෝ හෙලෝ ඇහෙන්නේ නැද්ද කියන්න කොහෙද ගියේ කරන්ට් එක ගියා ඔයා PC ද නෑනේ Wi-Fi වලින් හිටියේ මේ ඉස්සෙල්ලා තිබිච්ච කටහඬ නෙවෙයිනේ දැන් ඇහෙන්නේ ඒ මොකෝ මේ වෙන කෙල්ලෙස් නෑනේ වෙන කෙල්ලෙන් ලොග්ගුණාද ඈ නෑ නම් මොකද්ද වගේ අසේ අප්පා වයස කීයද 15යි ජායල අම්මට ජොයලද අවුරුදු 15යි ජොයල කොහෙද ජායල හරි ජොයල කොයි හරියද බෑන වලක ඉතින් හරි පාකික ළඟ ඈ හතිකේ යකෝ ළඟයිනේ අපි ආවත් අපි අයියනේ ඕකේ දත් කිව්වනේ අයියේ ඈ අර මට මේ අදමනේ බං අම්මුනේ කතා කරන්න ආටෝඑක් සැලෝ අපෝ යන්නනේ ඇයි ලයිව් එකේ වයිරල් කරේ වීඩියෝ එක ඔරාස්ට කෙල්ලෙක් නෑ කියලා මම දැක්කේ YouTube එකේ ගිහිල්ලා තියෙනවා අම්මට වයිටි ගිහිල්ලා මේ වොරාස්ගේ කොයි කෙල්ලද මේ ඔරාස්ට කෙල්ල ගොඩක් මොනවාද මොකද්ද ආශියන් බෑන වල ලයිව් එකේ ඉන්නේ මොන ලයිව් දනේ මේ දැන් මං එන් කරා වැඩට යනවා තව චුට්ටෙන් එහෙනම් කමක් ඊ යකඩ අවුරුදු 15යි කියන්නේ යකඩ අපි ඔය වයසට කොම්පියුටර් අපි අර බැකෝ එකක් කරගෙන මේ මොනවද කියන්නේ බැකෝ එකක් කරගෙන අපි මේ පස් කපනවා ඇත්තමයි කියන්නේ ඈ අනේ ඉතින් වර්තමානයේ දියුණුයි අම්මට සිරි වර්තමානයේ දියුණුයිද ඉස්කෝලේ කොහෙද 7 day පාඩ සිරිසි දවස් 7ම නම් ඉස්කෝලේ යන්න බෑ සෙන්සුරාදීද අපිට නම් නිවාඩු ඇත්තමයි කියන්නේ ඈ හෙලෝ කොරස් දොයිද නැහැ එයා හිටියේ මේකෙන් ඔන්ලයින් කරන්ට් එක ගියා මේ එදා වෙන කෙල්ලෙක් ආවනේ ඕකේ එදා වෙන කෙල්ලෙක් ආවෝගේ එදා ආවා ඒක තමයි මට මේ හොය මේකෙන් වෙන කිල්ල එන්නේ නෑ මට එදා අර එදා ලයිව් එක බලන්න මට එදා හොයාගන්න බැරි ඒක තමයි මං ඇහුවේ මේ කවුද කොයි එක්කෙනාද කියලා එදා වෙන කවුද මොකද්ද හිරුනිද මොකද්ද හෂීනිද මොකද්ද ඔන්න ඔහම නමක් නේද මට විතරත් නෑ නම කාගේද අශීෂාද ජමගුලන් අශීනී හරි ඔන්න ඔහම නම කවන්න අම්ම බොහොම අමාරුවෙන් කවුන්ට් එකත් මේ ෂෙයා කරගත්තේ වොරාස් කොහෙද කිව්වා බෑ කියන්නේ ඔබ ඉතින් මෙයාට දෙන්න බෑ කියන්නේ කිල්ලර දීලා තියෙන්නේ නෑ මම account ඉල්ලුවේ නෑ එයා දුන්නේ මට වොරාස් ගෙවල් කොහෙද වොරාස් මතුගම බලන්න එනවා කොහොද මං කියන්නේ මට කියපු ටික ඈ ඔව් ඇත්ත කියන්න ඕනේ බොරු කිව්වොත් දන්නානේ නෑ එනවා කිව්වා එනවා ආගිය වොරාස් ගෑනු ළමයාගේ ගෙදර එළියට බයින්නේ හරි ඉතින් යාළුවෙක් එක්ක එනවා කිව්වේ ඔය එදාගේ ඔය කතාව නෙමෙයි එයා ගෑනු ළමයා වගේ අනේ මේ දැන් දෙක තුනකට වා ඉදා මට කිව්වේ මොකද්ද මේ වොරාස් ගෑනු ළමයා වගේ ගෙදරින් එළියට බස්සන්නේ හරි ඉතින් ඇත්ත අහලා බලන්න මම බොරු කියන්නේ නෑනේ ඔය ඇත්තමයිද කියන්නේ ඔව් රෙදි ඉල්ලනේ ඉන්නවනම් යාට කියන්න කරන්ට් එක ගියා ෆෝන් එක ඔෆ් කරන්න දුරින් අයියා මේක නේ ඒ කවුද වංගේ කරන්ට් එක ඇත්තටම ගියා
hello කවුද බොරස්ද ඒ බොරස්ද hello hello ඒ බොරස්ද වරාස් නෙමේ මෙයා බලන්නේ මෙයා තව වරාස් බලන්නේ ඒ වන්නන් කියන්නේ ඕක නම් බදින්නම් වෙන්නේ නැහැ නංගි බැලලා වෙන්නෝ ඕක නම් බදින්නම් වෙන්නේ නෑ නෑ වරාස් මේ කිව්වා මේ මෙයා මැරෙනවා කියලා මේ බය කරලු ඉන්නේ වරාස් නෑ නෑ අනීලු අම්මෝ යාළුවෙක් එක්ක නා කිව්වා බලන්න ඉතින් එච්චරයි ඒ කියන්නේ ගෙදරට ඔයාට බලන්න යන්න නෑ කියලා ගෙදරට ආව ප්‍රශ්නයක් නෑ අඩෝ අපි ඔය වයසට මොකද මං කරේ හලෝ මට මාව ගන්න බෑ බං මගේ පපුව කැක්කුමයි වගේ එම් මම මැරෙයිද මන්ද බං හොස්පිටල් දාන්න අයියෝ අපි බලපන් ඒ වයසේ ක්‍රිකට් අතක් ගහන් පාඩු හිටියවා ක්‍රිකට් නෙමෙයි ඔය වයසට මං අර ජිල් බෝල ගන්නවා බං අපි අර එන බෝල කොටකට ගාන බෝලේ හම්බෙනවා බං ජිල් බෝල ගන්නවා අපි රෙදි ඉල්ලේ අම්මෝ රෙදි ඉල්ලේ ඔච්චරක් ආදරේද වරාස්ට මේක වයිරල් වුණ නැතන් තමයි ලෝක පුදුමයක් අයියෝ මට බෑ අක ගෙදරට ආවත් අවුලක් ඒ ආට ගෙදරට ආවත් අවුලක් නෑ ඔව් ආන්නෝ දැන් මේ ඕක දැන් ඔය ලව් එක අවුරුදු එකමාරක් විතරනේ ආජි යහුව එතකොට මම 10 අවුරුදු 14 මොකද්ද අවුරුදු එක සිරාවට යාසයි මේ මම යනවා මම ලයිව් එක එන් කරනවා මචං මට මේවා දරා ගන්න බෑ බොයිස් එරම් මම යනවා මචං හිත රිදිලා තියෙන්නේ වා හිත රිදිලා තියෙන්නේ එරම් මම කැපෙනවා මචං කට්ටියනවා ගුණපුස යපුර වැඩට යන්න ලෑස්ති වෙන්න ඕනේ මචං ටයිම් නැහැ මම කට්ටියන් පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරේ